කොරියාවට ඉගෙන ගන්න එන කට්ටිය ගැන පොඩ්ඩක් සඳහන් කරන්න කියලා හිතුවා. මේ කොරියාවට ඉගෙන ගන්න එන්නේ ගොඩක් D2 සහ D4 කියන ස්ටුඩන්ට් වීසා වලින්. ඉතින් ඔයාලා මේ කොරියාවට ස්ටුඩන්ට් වීසා හරහා එන එකේ බෙනිෆිට් ගොඩක් තියෙනවා. මොකද ජපාන වගේ රටක ඔයා ඉගෙන ගන්න යනවා නම් ඔයා එකමඩේෂන් ගෙවන්න ඕනේ. ඒවටත් මුදලක් යට කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා පාර්ට් ටයිම් කරලා ඒ එකමඩේෂන් වලට ගෙවලා ඉගෙන ගන්න දේවල් වලටත් යම් මුදලක් යට කරලා ඔයාට ඉතුරුවක් කරගන්න බැහැ ජපානය වගේ රටකට ගියොත්. නමුත් ඔයා කොරියාව වගේ රටකට ආවොත් ඔයාට යම් ඉතුරුවක් කරගන්න පුළුවන්. අර බයිට් කරලා එකමඩේෂන් වාට ෆ්‍රී හම්බෙනවා. ඒකත් එක්ක ඔයා මොකක් හරි පාර්ට් ටයිම් එකක් කරලා හොයාගන්න මුදලයිත් එක්ක ඔයාට ඉගෙනීම් කටයුතුවට බාධාවකින් ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාගේ ඉගෙනීම් වැඩ කටයුතු කරගන්න පුළුවන්.